ඉතින් යාළුවනේ මේක මට මීට කලින් මගේ ජීවිතේ ඉතාම සුන්දර කාලයක සිදු වූ ඇත්තම කතාවක්. ඒ අත්දැකීම මගේ මතකයේ තදින්ම රැඳී ඇති නිසා එහි තිබූ සුවිශේෂී බව නිසා. මේ මොහොතේ මට දැඩිවම සිතුණා මේ කතාව ඔයාලා එක්ක බෙදා හදා ගත යුතුයි කියලා. මගේ නම ධම්මි, මට වයස අවුරුදු 35යි. මේ කතාව සිදු වූයේ මම මගේ පෞද්ගලික ජීවිතයේ යම් ආකාරයක හිස් බවක් අත්විඳිමින් සිටියා. සැමියා විදේශයක රැකියාවක් කරන්නේ වසර ගණනාවක් ඔහු නිවාඩුවට හෝ රටට පැමිණ නැත. මට ආරංචි වී තිබුණා ඔහුට එහෙ වෙනත් කෙනෙක් ඉන්නවා. ඒ ගැන වැඩිදුර විමසීමට හෝ ගැටුම් ඇති කර ගැනීමට මම කැමති වුණේ නැහැ. මොකද මම දන්නවා මම නිවසේ තනිව සිටින විට මට අවශ්‍ය විනෝදය සහ සතුට මම සොයාගන්නා බව. එයාටත් එහෙම සතුටක් හොයාගන්න මම බාධා කරන්න එපා කියලා මට හිතුණා. ඔහු මගේ වියදම් සඳහා මට ඊතරම් මුදල් ලබා දුන්නේ නැහැ. ඒ වගේම අපට දරුවනුත් නැහැ. ඒ නිසා මගේ දිනචර්යාව ගෙවුනේ බොහෝ විට නිවසටම වී සිටීමයි. මගේ ජීවිතයේ මේ හිස් අවකාශයට මම විවිධ ක්‍රම සොයාගත්තා. Facebook වැනි සමාජ මාධ්‍ය හරහා මට හඳුනාගත් අය සමහර විට මම රහසින් නිවසට ලබා ගත්තා. බොහෝ විට මම මේ දේවල් කළේ රාත්‍රී කාලයේයි. එතකොට කාටවත් අවබෝධ කරගන්න බැරි නිසා ගමේ අයව මම වැඩිපුර යාළු කරගත්තේ නැහැ. මොකද පසුව විවිධ ගැටලු ඇති කරන්න පුළුවන් බව මම හොඳින් දැන සිටියා. මම සිටියේ මගේම ලෝකයක මට අවශ්‍ය සතුට සොයා ගැනීම. ඒ අතරතුර අපේ නිවසට යාබදව ඉතා ලස්සන නවීන නිවසක්. නිවසේ සිටියා පුදුම තරම් කඩවසම් කොල්ලෙක්. එයා හරිම කෙට්ටි උසයි. ලස්සනට රොයල කොණ්ඩේ කපාගෙන හැමදාම ලස්සනට ඇඳගෙන හිටපු එයා කැම්පස් එකෙන් ඕප් වෙලා රැකියාවක් සොයාගන්නා තෙක් ටික වේලාවක් නිවසේ සිටියා. මගේ කතාව සිදු වුණේ මේ නිසා. එයාට වයස අවුරුදු 25යි. මට වඩා හරියටම අවුරුදු 10කින් බාලයි. ඔහුගේ රුව සහ සිරුර මගේ සිත වශී කළා. උසැයි කොල්ලන්ට ගොඩක් කැමති කියලා මම දැන් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ ගණයට අයත් වුණා. ඔහුගේ උස සහ සිහින් සිරුර නිසා මගේ සිතේ ඔහු ගැන යම් විශේෂ අදහසක් ඇතිවිය. අපේ ගෙවල් නිසා අපි නිතරම කතා කළා. එයා මට ඇන්ටි කියලා ආමන්ත්‍රණය කළා. එයා ඇවිත් සමහර වෙලාවට ගෙදර ඉන්නකොට නිකරුණේ අපේ ගෙදර පැත්තට ඇවිත් එහෙන් මෙහෙන් කතා කරලා යනවා. අපේ ගෙවල් දෙක අතර හොඳ හිතවත්කමක් තිබුණා. එයාගේ අම්මලා තාත්තලා හැමදාම උදේට වැඩට ගිහින් සවසට තමයි ආවේ. ඒ නිසා දවල්ට ගෙදර හිටියේ කොල්ලා විතරයි කියලා මම හොඳින් දැනගෙන හිටියා. දවස් ගාණක් මම මේ කොල්ලව මගේ පැත්තට කල්පනා කරගන්න ක්‍රම ගැන කළා වුණේ. එයා එක්ක මේ සම්බන්ධයෙන් විවෘතව කතා කරන්න කවුරු හරි එයාගේ දෙමව්පියන් සිටින නිසා එකපාරටම මේ වගේ දෙයක් අහන්න මට බය හිතුණා. හිතේ තිබුණ ආශාවන් පිට කරගන්න ක්‍රමය ගැන මම නොනවත්වා කල්පනා කළා. මම පොඩි සූක්ෂම සැලසුමක් සකස් කළා කොළඹ මගේ ගෙදරට ගන්න. එයාලට මේ කියන්නේ යන්නේ ඒ ප්ලෑන් එකෙන් මම ලැබූ සුවිශේෂී ආස්වාදයක් ගැනයි. ගෙදර පිටුපස දෙවන තට්ටුවේ බැල්කනියට යාබදව ලොකු නාරං ගහක් තිබුණා. මේ ගහේ ගෙඩි තට්ටු දෙකේ බැල්කනියේ ඉඳගෙන දිගු කොටුවකින් කඩා ගන්න පුළුවන්. ඒ අදහස මගේ වැඩේ හොඳින්ම ගැලපෙන බව මට වැටහුණා. ඉතින් දවසක් දවල් කාලයේ කොල්ලා සාමාන්‍ය ගෙදර ඉන්නකොට මම නාන්න සූදානම්. මම රෙද්දක් ඇඳගෙන හොඳින්ම තෙමාගෙන ජල බින්දු උඩින් බේරෙද්දී තට්ටුවේ බැල්කනියට ආවා. නාරං ගහ දිහා බලමින් මම හෙමිහිට කොල්ලට කතා කළා. පුතේ ටිකක් මෙහෙම එන්නකෝ. මගේ කටහඬ ඇහිලා කොල්ලා හිමිට අපේ දෙට්ටුව ගාවට ආවා. එයා දැනගෙන හිටියේ නැහැ මම මේ වෙලාවේ නාමින් ඉන්නේ කියලා. එයාගේ ඇස්වල පොඩි පුදුමයක් තිබුණා.
මම කොල්ලට හිමීට කිව්වා පුතේ අපේ ගෙදර තියෙන මේ නාරන් ටික කඩා ගන්න අමාරුයි ඔයාට පුළුවන්ද මට ටිකක් කඩලා දෙන්න කියලා කොල්ලා මගේ දිහා බැලුවේ පුදුම ගැස්සීමකින් මොකද මම දිය රෙද්ද ඇඳගෙන හිටපු නිසා මට හොඳටම තේරුණා කොල්ලා හොරෙන් මට නොදැනෙන්න මගේ දිහා බැලූ බැල්මට පෙනෙනවා කියලා. එයාගේ ඇස්වල යම් කුතුහලයක් සහ යම් ආශාවක් සේයාවක් ටික වෙලාවක් එතන හිටපු කොල්ලා පසුව ඇඹරෙමින් කිව්වා ඔයා මම කඩන්නම් ගිහින් නාගෙන එන්න කියලා. මම එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා හරි එහෙනම් පුතා ඔයා උඩට එන්න මම යනවා නාන්න ඔයාට මෙතන කොටුවක් තියෙනවා මේකෙන් කඩලා අර මල්ලට පුරවන්න කියලා මම කිව්වා ආවහම ඔයාට රසම රස කිරිතේ එකක් හදලා දෙන්නම් කියලත් මම කොල්ලට ෂේප් එකේ කිව්වා. මම කොල්ලට උඩට එන්න කිව්වේ එතකොට කොල්ලට මාව හොඳටම පේන නිසා අරමුණ උනේ එයාගේ හිතේ මා කෙරෙහි පැහැදීමක් සහ ආශාවක් ඇති කර ගැනීම කොල්ලා මගේ දිහා බලපු විදිහෙන් මට හොඳටම තේරුණා එයාට මොකක් හරි දෙයක් තේරුණා කියලා හිතේ පොඩි සැකයක් ඇති වුණා. මම නාන්න ගියාට පස්සේ එයා හොරෙන් ඇවිත් එබිලා බලයි කියලා. ඉතින් මම හෙමිහිට නාගන්න ගත්තා. අපේ නිවස ගොඩක්ම හදලා තියෙන්නේ වායු සමීකරණය යොදාගෙන හොඳින්ම සීල් වෙන්නයි අනිත් කාමරවල හෝ නාන කාමරවල සිද්ධ වෙන දේවල් එළියට ඇහෙන්නේ නැහැ. මෙය මගේ සැලසුමට හොඳින් ගැලපුණා. මගේ හිතේ පුදුම සතුටක් සහ කුතුහලයක් මම දැනගෙන හිටියා අද දවස මගේ ජීවිතේ විශේෂ දවසක් වෙයි කියලා. පස්සේ මම ඔය විදියට නාලා ඉවර වෙලා ඇඳුම් මාරු කරගන්න කාමරේට එන්න ආවා කොල්ලා තාමත් අර නාරන් කඩනවා ඇති කියලා. මම කාමරේට ඇවිත් දොර වහලා කෙලින්ම ගියා කොටටවල් එකෙන් ඇතුළට ගියා. දේයනේ විනාසයි කොල්ලා කාමරේ ඇතුලේ ඉඳලා තියෙන්නේ. කොල්ලා මගේ කාමරයේ තියෙන බැල්කනියේ ඉඳගෙන ගෙඩි කඩනවා. ඒක පාරටම දොර වහන සද්දෙට කොල්ලා මගේ දිහා බලද්දි මම ගැස්සිලා ගියා. මට හිතුණා දැන් නම් මගේ වැඩේ ගොඩක්ම සාර්ථකයි කියලා. මොකද මම හිතුවටත් වඩා හොඳට මේ වැඩේ සිද්ධ වුණා කියලා මට හිතුණා. මම බොරුවට පේන්න ටක් ගාලා ඇඳගත්තා මුකුත් නොවිච්ච ගානට කොල්ලා එකපාරටම කිව්වා සොරි ඇන්ටි මම හිතුවේ නැහැ ඔයා කාමරේට ඒ කියලා මම මේ වෙලාවේ ඇවිත් අතනදි කඩන්න බැරි ගෙඩි ටික මෙතනින් කඩන්න තමයි ගියේ කියලා. හරි පුතා ඔයාටත් ඉතින් මහන්සිත් ඇතිනේ. එහෙනම් මම ඔයාට කිරිතේ එකක් හදාගෙන එන්නම් කියලා මම කිව්වා. පස්සේ කොල්ලක් මොකුත් දන්නේ නැහැ වගේ හරි ඇන්ටි කියලා කිව්වා. පස්සේ මම කිරිතේ එකක් හදන්න කියලා කුස්සියට ගියා. මම කිරිතේ එක හදාගෙන කාමරේට එනකොටත් කොල්ලා මගේ ඇඳුම් ඔක්කොම අවුස්සලා දාලා. මට තේරුණා කොල්ලා මොකක්ද කරලා තියෙන්නේ කියලා. මම ෂේප් එකේ කිරිතේ එක ටේබල් එක උඩ තියලා ඇඳේ ඉඳගත්තා මේ මගේ හොඳම ඇඳුම ඉතින් කියන්නේ නැහැනේ ඇඳුම මොකක්ද කියලා. හොඳටම තෙත් වෙලා දැන් මට තේරුණා කොල්ලා වැඩේ කරලා කියලා දැනගෙනම තමයි කියලා. කොල්ලා හොරෙන් මම බලනවා බලාගෙන ඉඳලා මම කොල්ලා දිහා බලනකොට හොඳටම ඇඹරෙනවා. ලැජ්ජා හිතිලා කොල්ලට මම ඔහුට පෙන්නම සුවඳ බැලුවා. කොල්ලා හොරෙන් බලන් ඉන්නවා මට පේනවා. මම මේ කරන්නේ ඔහුට පේන්නමයි කියලා කොල්ලා දන්නේ නැහැ තාම. මම පස්සේ කොල්ලට කතා කරලා කිව්වා ඉන්න පුතේ කිරිතේ එක හදලා තියෙන්නේ බොන්න. දැන් තියෙන්නේ කඩනව කියලා පස්සේ කොල්ලා කිව්වා තව ගෙඩි දෙකයි තියෙන්නේ ඇන්ටි පොඩ්ඩක් ඉන්න කියලා. මම හා පුතේ කියලා එහෙමම වාඩි වෙලා හිටියා. ඔන්න පස්සේ කොල්ලා මුකුත් දන්නේ නැහැ වගේ ඇබරි කාමරේට ආවා. ඊට පස්සේ ටේබල් එකේ ඉඳගෙන කිරිතේ එක බොන්න පටන් ගත්තා. මම එකපාරටම කොල්ලට ඩොන් යන්නත් එක්කම කිව්වා බලන්නකො පුතේ මගේ මේ ඇඳුම තෙත් වෙලානේ කියලා කොල්ලා පස්සේ කියනවා ඇන්ටි සතෙක්වත් ජරා කරාද දන්නේ නැහැ නේද කියලා. කොල්ලගේ කපටි කමට මට දෙන්න හිතුණා ගුටියක්.
ඒ දේ අනේ මෙච්චර වෙලා මේ කොල්ලා මුකුත් වෙච්ච නැති ගානට ඉන්න විදිහක්. මම එහෙමම අමුතු විදිහට කොල්ලා දිහා බැලුවා. කොල්ලා එකපාරටම ආපහු කියන්න ගත්තා තව ටික දවසකින් තවත් නාරන් ටිකක් තියෙනවා කඩන්න පුළුවන් වෙයි කියලා. මම කිව්වා "ඕ පුතේ ඔයා එතකොට ඒ ටිකත් මට කඩලා දෙන්න කියලා. ඔයා යනකොට ටිකක් අරන් යන්න පුතේ මේ කඩපු ඒ වගේ මම තනියෙන් මෙච්චර කන්නේ නැහැනේ. මේවා කඩන්න කියලා කිව්වේ අපරාධේ වැටිලා යනවා. ඉතින් ඔයාලත් කනවනේ ඔයාලටත් එක්කම කඩන්න කියලා කිව්වේ කියලා මම කිව්වා. ඊට පස්සේ මම shopping එකක් අරගෙන කැමති කොල්ලා කඩපු නාරන් ටිකක් දාලා කොල්ලගේ අතින් අල්ලලා එහෙනම් ඔයා අරගෙන යන්න පුතේ කියලා දුන්නා. මම එහෙම අතින් අල්ලද්දි මොකක් හරි කියලා හිතලයි මම එහෙම කළේ. එතකොට කොල්ලා පොඩ්ඩක් බය වුණා වගේ මට තේරුණා. දැන් කොල්ලට වැඩේ සම්පූර්ණයෙන්ම තේරිලා තමයි තියෙන්නේ. ඔන්න එකපාරටම හෝන් එකක් ගහන සද්දයක් ආවා. කොල්ලගේ ගෙවල් වැඩ කොල්ලා එහෙමම කිරිතේ එක මේස උඩ තියලා ජනේලෙන් ගෙවල් පැත්ත බැලුවා අසනාවක කරුමේ කියන්නේ ඔන්න ඇවිත් තියෙන්නේ කොල්ලගේ අම්මයි තාත්තයි දෙන්න. ඉතින් වෙනදට කොල්ලගේ අම්මයි තාත්තයි වැඩට ගියාම එද්දි හවස් වෙනවා. ඉතින් දවල්ට කොල්ලා විතරයි ගෙදර ඉන්නේ කියලා මම හොඳටම දැනගෙන තමයි දවල් වෙලාවේදී කොල්ලට එන්න කියලා කිව්වේ. ඊට පස්සේ කොල්ලා මගේ අතින් කිව්වා අන්න ඇන්ටි අපේ අම්මලා ඇවිල්ලා මට දැන් යන්න වෙනවා. දෝරේ යතුර මම ගාවනේ මම එහෙනම් ආයේ දවසක එන්නම්. මං එහෙනම් ගිහිල්ලා එන්නම් කියලා කොල්ලා මට කිව්වා. මමත් ඉතින් දැන් වෙන දෙයක් නැහැනේ. සම්පූර්ණ බලාපොරොත්තු සියල්ල මගේ සුන් වෙලා ගියා. ඒත් අද වෙච්ච දේන් මම දැනගත්තා මම අද පොඩ්ඩක් හරි ඉස්සරහට ගියා කියලා. ඒ මම කොල්ලගේ අතකින් අල්ලලා එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න ආයෙත් දවසක එන්න පුතේ කියලා කිව්වා. ඊට පස්සේ කොල්ලා නාරන් මල්ලත් අරගෙන නිකන් දුකෙන් වගේ යන්න ගියා. මට හොදටම තේරුණා කොල්ලා අද හිටියේ වැඩේට සෙට් වෙන්නම තමයි. කොල්ලගෙත් පළවෙනි අවස්ථාව හින්දා වෙන්න ඇති ගොඩක් බයේ තමයි හිටියේ. ඉතින් යාළුවනේ මට එදා දවසේ වැඩේ සිද්ධ කරගන්න බැරි වුණා. ඉතින් ඊළඟ කොටස මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් හිතකම් channel එකත් subscribe කරගෙනම ඉන්න යාළුවනේ එතකොට මම වීඩියෝ එකක් ගෙනාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් මං ගිහිල්ලා ඉන්නම් මගේ යාළුවනේ.